බේස් ERP සොලියුෂන් එකේ තුන්වෙනි වීඩියෝ එක තමයි මේ කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී කරන්නේ manage stock කියන ෆීචර් එක ගැන. මේ සිස්ටම් එකේ ගොඩක් වැදගත් ෆීචර් එකක් තමයි manage stock කියන්නේ. ඉතින් manage stock ෆීචර් එකේදී ඔයගොල්ලන්ට track කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ store එක කොහොමද raw materials කොච්චර තියෙනවද finish good store එකේ මොනවද තියෙන items කියලා. ඉතින් මේ finish good store එකට items load වෙන්නේ එක්ක purchasing එකදී නැත්නම් production එකේ. මේකට item add කරගන්නත් පුළුවන් නැත්නම් කෙලින්ම production එකෙන් මේ finish good store එකට add කරගන්න පුළුවන් නැත්නම් purchase කරනවා GRN එකක් කරලා items ටික මේ store එකට add කරගන්න පුළුවන්. ඉතින් මේ stock management feature එකේදී ගොඩක් වැදගත් එකක් තමයි supply කියන එක. ඉතින් supply එකට ගියාට පස්සේ අපිට පෙන්නනවා දැනට suppliers ලා දෙන්නෙක් register වෙලා ඉන්නවා. එතකොට මේගොල්ලන්ගේ outstanding balance මේ ඔක්කොම මෙතන පෙන්නනවා. මේගොල්ලෝ delete කරගන්නත් පුළුවන් අපිට. ඊට පස්සේ edit කරගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ එහෙම add කරගත්තු data ටිකක්. ඉතින් අපි බලමු අලුත් supplier කෙනෙක්ව කරන්න කොහොමද කියලා. මෙතනින් ගිහිල්ලා මෙන්න මෙතන add supplier කියන ෆන්ක්ෂන් එකට ගියාට පස්සේ මෙතන තියෙනවා supplier ගේ නම company name එකක් දාන්න ඕනේ contact person කෙනෙක් පස්සේ මෙතන address එකක් දාන්න ඕනේ ඊට පස්සේ communicate කරන්න ඕනේ වුණොත් email එකක් දාගත්තොත් හොඳයි outstanding වගේ ඒවා outstanding report එක මේගොල්ලන්ට යවන්න පුළුවන් එතකොට email කරන්න පුළුවන් ඊට පස්සේ phone number එකකුත් දාලා තියාගන්න එක හොඳයි අපේ supply එක. එතකොට මෙතන opening balance එක outstanding එකක් විදිහට දාන්න තියෙනවා. මෙයා system එකේ register වෙනකොට මෙයාගේ outstanding එක කොච්චර තියෙනවද කියලා තමයි මෙතෙන්ට දාන්න ඕනේ. එයා අලුත් supply කෙනෙක් නම් මෙතෙන්ට දාන්න ඕනේ නැහැ. එතන 0 තියන්න පුළුවන්. කලින් ඉඳන් ගනුදෙනු කරගෙන ඇවිල්ලා ණයක් විදිහට ඔයාලා ළඟ outstanding එකක් විදිහට ඉතුරු වෙලා තියෙනවා නම් ඒ amount එක මෙතෙන්ට දාලා එතන ඉඳලා එයාගේ accounts එක balance කරන් යන්න පුළුවන්. එතකොට ඒ page එකේ මෙතන දාන්න තියෙන්නේ ඉතින් අපි add supply කියලා supplier add කරගෙන බලමු එතකොට එන්න මෙතෙන්ට supplier add වෙනවා ඊට පස්සේ මේකේ inventory කොටස තමයි මෙතනින් පස්සේ වැදගත් වෙන්නේ මෙතන raw material store එක එනකොටම පෙන්නනවා ඉතින් මෙතනින් දැන්ට තියෙනවා black seed sugar මෙතන මේ sugar එන්නේ අපිට GRN කරනකොට GRN batch විදිහට. එතකොට පළවෙනි GRN එකේ කිලෝ 120ක් purchase කරලා තියෙනවා. ඒකෙන් කිලෝ 209ක් ස්ටොක් එක තියෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි මෙතනින් පෙන්වන්නේ. ඊට පස්සේ මේ දෙවෙනි ස්ටොක් එක නෑ මේ පළවෙනි GRN එකේ පළවෙනි බැච් එක මේ දෙවෙනි GRN එකේ දෙවෙනි බැච් එක. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් different price range වලින් different quantities වලින් මෙතන store එකේ manage කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා finish good store එක. finish good store එකත් එහෙමයි මේකට data එන්නේ අපි production එකක් කරොත් හරි purchasing කරොත් හරි. එතකොට මෙන්න මේ ටික තමයි අපිට මෙතනින් ගොඩක් වැදගත් වෙන ටික. ඊට පස්සේ මේ raw material list එකට මොනවා හරි item එකක් දාන්න නම් මෙන්න මෙතන add item ගිහිල්ලා අපිට මෙතනින් මේකේ selling price, unit price, supplier කවුද, ඊට පස්සේ location එක, warehouse එකේ location එක මෙන්න මේ ටික දීලා අපිට current stock, minimum stock ඔය ටික ඔක්කොම දාලා fill කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි stock එක manage කරගන්නේ.